iPhone Mr. App YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් මම අරන් ඇවිල්ලා තිනවා මේ ඇල්කොලංක කියලා අලුත් app එකක්. අපි බලමු මේ app එක මොකක්ද කියලා. මේ app එක මම download කරන්න හේතුව තමයි ඒකේ තිබ්බ මෙන්න මේ comments දෙක දැකලා තමයි මම මේ app එක download කරලා මොකක්ද කියලා බලන්න කතා කරේ. මේක ඇවිල්ලා අරක්කු බොන කොල්ලන්ට කියලන්න හොඳම app එකක් කියලා තමයි මේ දෙකේ තියෙන්නේ. අපි බලමු මේකට log වෙලා බලනකොට මෙන්න මේ විදිහට ෆෝන් නම්බරය අපෙන් ඉල්ලනවා. අපි බලමු ෆෝන් නම්බරය දෙන්න කලින් මේකේ මේ terms and conditions මොනවද කියලා. right මේක අපි terms and conditions වලට log වුණාම මෙන්න මේ විදිහට එනවා. මම නිකන් උඩින් බලෙන් නිකන් කියවලා බලපුවම මේක ලොකු effect එකක් නෑ. මේකේ data කොහොමද use කරන්නේ ඒ වගේ විස්තර වගේක් තමයි මේක තියෙන්නේ. ඒකට ලොකුවට නම් අපිට මේක ඉෆෙක්ට් එකක් නැහැ. ඒ නිසා අපි කෙලින්ම බලමු app එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපිට අපේ මොබයිල් නම්බර් එක දෙන්න කියලා තියෙනවා. මොබයිල් නම්බර් එක දීපුවාම අපි බලමු මොබයිල් නම්බර් එක දීලා අපිට ඊට පස්සේ මම හිතන්නේ මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. right ඒ විදිහට අපි මොබයිල් නම්බර් එක දුන්නට පස්සේ බලමු මේගොල්ලන් අපිට කියනවා මෙන්න මේ විදිහට අපිට මේ OTP එකක් එනවා කියලා. ඒ OTP එක අන්නාව OTP එක ආපුවාට පස්සේ අපි OTP එක දීලා බලමු. OTP එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහටම අපිට app එකට log වෙන්න තියෙන මේ app එකේ තියෙන දේවල් බලමු. අද ඉඳලා නොබීමු, බොන ගාන අඩු කරමු, බීලා drive කරන්න පුළුවන්ද කියලා බලමු. මේක option ටිකක් එනවා. I think මේ ඔප්ෂන් ටික බලපුවම නම් හොඳ app එකක් වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඇත්තටම මේ බොන ගාන අඩු කරන්න පුළුවන්ද, ඊට පස්සේ තියෙන අතන බීලා drive කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඔප්ෂන් උත් එක්ක අපිට ඉතාමත්ම වැදගත් app එකක් තමයි පේන්නේ. බලමු තව message එනවා register කරනවා කියලා. අපි බලමු දැන් මේ බොන එක අඩු කරමු කියන එකේ තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතන වැදගත්ම එකක් තමයි මේ බීලා drive කරන්න පුළුවන්ද කියලා බලමු කියන එක. අපි ඒ ඔප්ෂන් එක try කරලා බලමු මොකක්ද ඒකෙ ඉන්නේ කියලා, කොහොමද check කරගන්න කියලා. එතකොට පොඩි case එකක් එනවා වගේ පේනවා. මේ මාසෙට රුපියල් 300ක් ගෙවන්න වෙනවා කියලා. අපි බලමු මේ ඉදිරියට යන්න කියන එක click කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි අපිට ඉතින් ප්‍රශ්නයක් එන්නේ. ඒත් එක්කම තව එකක් මට පේනවා මේකට මේ දවසට රුපියල් 7ක් charge කරනවා කියලාත් message එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ option එකට යන්න මාසෙට 300ක් අපි ගෙවන්න ඕන කියලා තියෙනවා. ඉතින් බීලා drive කරන්න පුළුවන්ද කියලා check කරන්න මාසෙට 300ක් වියදම් කරලා බැලුවත් පාඩු නෑ වගේ කියලා සමහරක් අය හිතන්න පුළුවන්. එහෙම හිතනොත් අපිට එහෙම හිතන අයට මේකට pay කරලා මාසෙට 300 නිසා මේ feature එක add කරගන්න පුළුවන්. නමුත් අපි බලමු නිකන් තියෙන අද ඉඳන් නොබී ඉමු කියන option එකට පොඩ්ඩක් ගිහලා බලමු. ඒකේ මොනවද right මේ option එක නම් තියෙන්නේ සතියකට අපි කොච්චරක් බොන්න වියදම් කරනවද, එතකොට මාසෙට කීයක් යනවද, දවසට පැය කීයක් යනවද කියලා ඉන්නේ ඔප්ෂන් ටිකක් තියෙනවා. අපි නිකන් ටෙස්ට් කරන්න වගේ නිකන් බලමු සතියට 1000ක් කියලා දාලා. එතකොට මාසෙට 4000යි, පැය අපි 2ක් 3ක් කියලා දාමුකෝ. පැය 3ක් කියලා දාපුවාම මෙන්න මේගොල්ලන් අපිට chart එකක් දෙනවා. ඉතින් සතියට කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද, පැය කීයක්ද, ගාන කීයද කියලා. ඉතින් ඔය වගේ මේගොල්ලන් අපිට මේකේ මේ ඔප්ෂන් එකේ දෙනවා අපිට කීයද ඉතුරු කරන්න පුළුවන් කියලා. නමුත් මේකේ තියෙන වැදගත් මේක තමයි ඉතින් අර බීලා drive කරන්න පුළුවන්ද කියලා බලමු කියන එක. ඒ වුණාට එකම කේස් එක තියෙන්නේ ඒකට අපි සල්ලි ගෙවන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා බීමෙන් ලැබෙන විපාක කියලා. අපි ඒකට පොඩ්ඩක් log කරලා බලමු. මෙතන තියෙනවා මේ හීන් බෝවිතියා පැලෙන් අපිට අපේ ඇඟට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා ඒ වගේ විස්තරයක් තියෙනවා. ඊට පස්සේ කරපිංචා කොළ වලින් අපිට හම්බෙන මොනවද මේ හම්බෙන වාසි මොනවද කියලා තියෙනවා ඒකෙන්. ඉතින් මම මේ ආයෙ බලන්න අර බිල් ඩ්‍රයිව් කරන්න පුළුවන් කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්ද කියලා. ඒකට යනවා නම් 300ක් ගෙවන්න ඕනේ. ඉතින් ඕගලන්ට හිතනවා නම් මේක ඇක්ටිව් කරගත්තොත් හොඳයි කියන ඇක්ටිව් කරගන්න. අනිත් එක තමයි අර දවසට රුපියල් 7 ගානේ කැපෙනවා කියලා තිබ්බනේ. ඊට මම ඒක තව ටිකක් හොයලා බැලුවා.
එතකොට ඒක අපිට ඕන ඒ ෆීචර් එක ඩිඇක්ටිවේට් කරන්න පුළුවන්. දැන් මෙතන මේ වීඩියෝ එක අන්තිමේටම ඕගලන්ට තියෙනවා ඒක ඩිඇක්ටිවේට් කරන්න කොහොමද කියලා. ඒකත් කරලා ඕගලන්ට හොඳයි නම් ඉතින් මේක දිගටම යූස් කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ මෙතන තියෙන විදිහට ඕගලන්ට මේක ඩිඇක්ටිවේට් කරන්න පුළුවන්. එහෙනම් තවත් දවසක නැදගත් වීඩියෝ එකකින් හම්බෙනකල් ගිහින් දෙන්න. සුබ දවසක්. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.